මාක්ඩවුන් වලින් ටෙක්ස් ෆෝමැටිං කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න ආපු ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ ඥානන්සක YouTube channel එකට. ඉතින් ඔයාලට ඩිස්ප්ලේ එකේ පේනවා මාක්ඩවුන් කියන වචනේ මං විදි 4කට ලියලා තියෙනවා. එකක් බෝල්ඩ් විදියට, අනිත් එක ඇදේට, ඒ කියන්නේ ඉටලික් වලට, දෙවෙනි එක බෝල්ඩ් අකුරම ඉටලික් කරලා ඊට පස්සේ ස්ට්‍රයික් through. ඒ කියන්නේ මැදින් ඒ වචනේ කපලා වගේ. ඉතින් මෙන්න මේ 4 කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අද කතා කරන්න හදන්නේ. තව ටිප් දෙකක් දෙනවා මේ වීඩියෝ එක අන්තිමේදී. ඒ දෙක බලන්න ඕන, වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව අනිවාර්යෙන් ඔයාලට ඒක බලන්න වෙනවා. ඉතින් අපි මේ ටික අයින් කළා බලමු මේ වගේ ප්‍රයෝජනයක් ගන්න කොහොමද, මේවා කොහොමද කරන්න කියලා. හරි. ඉස්සෙල්ලාම දාගන්නවා මාක්ඩවුන් කියලා මේක. කීවර්ඩ් එක. ඉතින් හරි. මාක්ඩවුන් කියලා දාගත්තාම ඔයාලට පේනවා මේක normal plain text එක. දැන් මට ඕනේ මේක bold කරන්න. හරි සරල දෙයක් කරන්න තියෙන්නේ. දෙපැත්තෙන්ම තරු දෙක ගානේ දාන්න ඕනේ. අනිවාර්යයෙන්ම දෙපැත්තෙන්ම දාන්න ඕනේ. ඊට පස්සේ enter එකක් ගහුවම ඔයාලට පේනවා මාක්ඩවුන් කියන එක bold වුණා. මේක පොඩ්ඩක් මේ ලස්සනට පාට වෙලා shade වෙලා පෙන්වන්නේ මම theme එකක් දාගෙන ඉන්නින්දා. නැත්තම් මේක මෙහෙම පෙන්වන්නේ නැහැ. හරි ඉතින් දෙවෙනි එකත් මම mark down කියලා ටයිප් කරගත්තා. කී අකුර විදිහට. හරි. අපිට දැන් ඕනේ මේක ඉටලික් කරන්න. ඉතින් ඉටලික් ආදී පාවිච්චි කරන්න තියෙන එක තරුවයි. හරි එක තරුවක් මේ පැත්තට දැම්මා. මේ පැත්තට දැම්මා. එන්ටර් කළා. ඔන්න දැන් ඒක ඉටලික් වුණා. තුන්වෙනි ගෝල් එක තමයි ඉටලික් කරලා බෝල්ඩ් කරන්න හැටි. ඉතින් ඒකටත් මම මාක්ඩවුන් කියලා ටයිප් කළා. මේක බෝල්ඩ් කරන්න මොකද්ද කරන්නේ? හරියට අහන් හිටියනම් ඔයාලා දන්නවා ඉතින් බෝල්ඩ් කරන්නේ තරු දෙකයි. මේ පැත්තටත් ඒ විදිහටම තරු දෙකක් දැම්මා. හරි. ඉටලික් කරන්න තියෙන්නේ එක තරුවක්. ඒ තරුව මේ පැත්තටත් දැම්මා. ඊට පස්සේ මේ පැත්තටත් දැම්මා. හරි. දැන් එන්ටර් එකක් කළාම ඔයාලට පේනවා මේ ටෙක්ස්ට් එක උඩ වගේ නෙවෙයි බෝල්ඩ් වෙලා තමයි කෙලින්ම ඉටලික් වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලන්න ඕනි ස්ට්‍රයික් through මේ කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ වචනයක් කපන්නේ කොහොමද කියලා. මම මේ සිම්බල් එකේ නම නම් දන්නේ නැහැ. ඒක දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන යන්න හැමෝටම බලන්නත් එක්ක. ඉතින් ඒකටත් මම මාක්ඩවුන් කියලාම ටයිප් කරනවා. හරි. මේක කපන්න අපිට පොඩි දෙයක් කරන්න තියෙන්නේ අර ask බටන් එක යට තියෙන්නේ නිකන් අමුතු හැඩයක නිකන් දගරයක් වගේ සිම්බල් එකක්. අන්න ඒ සිම්බල් එක මෙන්න මේ සිම්බල් එක තියෙන. ඒවා දෙකක් ටයිප් කරන්න ඕනේ. ඒ දෙකම ටයිප් කළා ඊට පස්සේ අගටත් ඒවා දෙකක් ටයිප් කරන්න ඕනේ. එන්ටර් කළාම ඔයාලට පේනවා මේකේ මාක්ඩවුන් කියලා වචනය කැපිලා තියෙනවා. ඉතින් ඔය තියෙන්නේ මම අද ඔයාලට කියලා දෙනවා කිව්ව ප්‍රධාන දේ. තව දේවල් දෙකක් තියෙනවා කියලා මම ඔයාලට කිව්වනේ. අනේ දේවල් දෙක තමයි දැන් කියලා දෙන්න හදන්නේ. ඒ තමයි මෙන්න මේ වගේ මේ තියෙන මගේ ගිය සතියේ පාඩම. ඒ කියන්නේ අපි කොහොමද හෙඩින් රයිට් කරන්නේ කියන එක ගැන. හරි. ඉතින් මේ හෙඩින් රයිට් කරනකොට ඔයාලට පේනවා මේක කළු පාටින්මයි තියෙන්නේ. අපි උදාහරණයක් විදිහට මේ වැඩේ ගන්න හෙඩින් 2 ගමු. හෙඩින් 2 අරගෙන මේක උඩ ක්ලික් කළාම ඔයාලට පේනවනේ හෑෂ් එක. හෑෂ් එක ස්පේස් එකයි තියලා H එක පටන් ගන්න තැනින් ස්පේස් නැතුව ඔයාලා මේකේ තරු දෙකක් ටයිප් කරන්න. හරි. තරු දෙකක් ටයිප් කළා මෙන්න මෙතනුත් ඒ තරු දෙකම ටයිප් කරන්න. දැන් එන්ටර් කළාම පේනවා ඔයාලට මේ හෙඩින් කියන එක තව ටිකක් ලස්සන වෙලා මේකට පාටක් ආවා. ඉතින් මෙතනදි වෙන්නේ බෝල්ඩ් වෙන එකම තමයි. හැබැයි බෝල්ඩ් වෙලා තියෙන එකක් තව බෝල්ඩ් වෙන්නේ නැහැ. ඒ හින්දා සරල දෙයක් තමයි වෙන්නේ. ඉතින් දැන් මෙතනදී තරු දෙකක් දැම්මොත් ඒත් මේකම බෝල්ඩ් වෙනවා. ඒත් අනිත් ඒවා එහෙම බෝල්ඩ් වෙන්නේ නැහැ. හරි. දැන් ඔයාලට පේනවා දෙවෙනි හෙඩින් එකත් බෝල්ඩ් වුණා. ඉතින් ඔය වගේ අපිට හෙඩින් ඕන නම් ඒත් හෙඩින් වලටත් අපිට මේ ටෙක්ස්ට් ෆෝමැටිං කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේක ඇදේට පොඩ්ඩක් හැදුවොත් එහෙම මේ පැත්තට මේක දාලා හරි. දැන් ඔයාලට පේනවනේ මේක ඉටලික් විදිහට හෙඩින් එකක් දැම්මා. ඔන්න ඔය වගේ දෙයක් කරන්න පුළුවන් අපිට මේ බෝල්ඩ් වල තියෙන සිම්බල් පාවිච්චි කරලා. හරි. ඊළඟ ටිප් එක තමයි
දැන් ඔයාලට පේනවා මෙතන කිසිම මේ පිළිවෙලක් නැහැ. දැන් අපි මෙහෙම කළාම මෙතන හෙඩිනුත් තියෙනවා. හෙඩින් වලට වැඩ දාපුවක් තියෙනවා. ඊට පස්සේ ටෙක්ස්ට් ෆෝමැටින් වලට කරපුවක් තියෙනවා. කිසිම පිළිවෙලක් නැහැ. මේවා කොටස් බෙදන්න තිබ්බොත් මැදින් ඉරකින් වගේ නියමයි නේද? අන්න ඒක කරන්න තමයි දැන් මේ අපි හදන්නේ. අපේ පළවෙනි සෙක්ෂන් එක ඉවරලා තියෙන්නේ මෙන්න මේ heading 3 කියන තැනින්. ඒක enter දෙකක් ගැහුවා. හොඳේ. enter දෙකක් ගහලා ඔයාට මෙන්න මේ dash ටිකක් අමුතු වෙනකන් මේ type කරන්න වෙනවා. 3ක් කරනකොට ගොඩක් වෙලාවට මේක හරියනවා. දැන් hash type කරන hash නෙවෙයි මේ dash ටික type කරනකොට ටිකක් ඈත් වෙන ගතියක් එනවා dash වල. හරි. ඔන්න ඔය වගේ ඈත් වෙනවා 5ක් 3ක් විතර ගැහුවා. enter කරන්න. හරි. දැක්කද? divide එකක් ආවා. අන්න ඒක නැති වුණා. නෑ. හරි. අන්න ඔයාලට දැන් පේනවනේ මේකේ divide එකක් ඇවිල්ලා තියෙනවා. අන්න ඒ විදිහට මේක කොටස් වෙන් කරන්න පුළුවන් මෙන්න මේ divider කියන option එකේ. දැන් අපි මේකටත් ගිහින් divide එක දැම්මොත් එහෙම 1 ගැහුවා. dash ටිකක් ගහගෙන ගියා. මේකට නම් 3ක් ගැහුවත් ඇති. enter කළාම ඔන්න අපිට එතන divide එකක් ආවා. දැන් ඔයාලට පේනවනේ කලින්ට වඩා මේක ලස්සනයි කියලා. හරි. මේ divide එක මෙතනත් අයින් කළා divide එකක් දාමු. හරි. ඔන්න අපේ වැඩේ දැන් පිළිවෙලයි. මේක මේ ඉරි එහෙම තියෙනකොට කැතයි මේ ඉරි අයින් කරන විදිය ඉස්සරහා වීඩියෝ එකදී ඔයාලට පොඩ්ඩක් දැනගන්න පුළුවන්. දැන් පේනවනේ divide එකක් තියෙනකොට මෙතන තියෙන ලස්සන. එහෙනම් අද වීඩියෝ එකේ ටිප්ස් දෙකම ඉවරයි. එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. එතකන් මාව subscribe කරලා like දාලා යාළුවෙට බලන්න share කරලා මාගේ වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්න. එහෙනම් goodbye guys.